இது வந்து யாழ்ப்பாணம் கிரேப்ஸ். நான் இன்றைக்கு வந்து யாழ்ப்பாணம் கிரேப்ஸ் தோட்டம் பார்க்குறேன். යාළුවනේ ඔන්න අද මම ඔයාලා එක්ක යනවා යාපනයේ මිදි වත්තක් බලන්න. ඉතින් ලංකාවට ආවේනික වුණු මිදි වගාව. ඉතින් මේ තියෙන්නේ කුරුල්ලොන්ගෙන් ඒ වගේම කෘමි සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න සම්පූර්ණ වගාව ආවරණය වෙන්න ගහපු නෙට් එක. අපි මේ සීසන් එක නෙවෙයි, නමුත් මිදිවත්ත ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මිදි වගාව ඇතුළ. ඉතින් සීසන් එකේ මේක බලන්න හරිම ලස්සනයි. දැනට මේ සීසන් එක ඉවර වෙලා තනින් තන මිදි ඉති කීපයක් තියෙනවා. මේ අටිරෝපණයක් විදිහට මේ ගොවීන් ඩ්‍රැගන් ෆෘට් වගාව කරනවා. ඒ විශාල ආදායමක් ගන්නවා මේ මිදි වගාව කරන ගොවීන්. වසර 5කට සැරයක් කප්පාදු කිරීමක් කරනවා. ඊට පස්සේ නැවත අලුත් වගාවක් විදිහට තමයි වගාව යන්නේ. ඉතින් කොන්ක්‍රීට් කණුවල මේ වැල යවල ස්ථීර භෝගයක් විදිහට ඊටම සරුසාර ඒ වගේම මනා නඩත්තුවකින් කරන වගාවක්, විශාල කැපකිරීමක් කරනවා. අපි එන මිදි වගාවේ ලස්සන බලමු. ඉතින් යාපනයට එනවනම් මිදි වගාවක් ආශ්‍රිතව මිදි වගාවක් තියෙන තැනකට ගිහිල්ලා වගාව බලන්න අවසරයක් ඇතිව දෙන කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය කැමති නෑ. ඉතින් එහෙම තැනකට ගිහිල්ලා මිදි වගාව බලලම යන්න පුළුවන් ඕගොල්ලන්ට. සීසන් එක කාලෙට ඔයගොල්ලන්ට මේ කොටු